ආගන්තුක සත්කාරය කිව්වම අපේ මතකට එන ප්‍රධාන නම් වලින් එකක් තමයි ඇට්කින්ස් ස්පෙන්ස්. ඉතින් අද අපි ගැඹුරින් විමසා බලන්න යන්නේ ඇට්කින්ස් ස්පෙන්ස් හොටල් හෝල්ඩින්ග්ස් PLC එහෙමත් නැත්නම් ASHH සමාගම ගැන. අපේ මේ කතාබහට පදනම් වෙන්නේ ඔවුන්ගේ අලුත්ම 2024-25 වාර්ෂික වාර්තාව. මේකේ අරමුණ ඉලක්කම් විතර කියවනක නෙවෙයිනේ. මේ වාර්තාවේ පිටු අතරින් සමාගමේ ඉතිහාසය, ඔවුන්ගේ ව්‍යාපාරික උපාය මාර්ග, අනාගතයේ දිහා බලන විදිය ඒ ඔක්කොම තේරුම් ගන්න එක. ඇත්තටම වාර්ෂික වාර්තාවක් කියන්නේ මම දකින්නේ සමාගමක එක්ස්රේ පරීක්ෂණයක් වගේ. මතු පිටින් පේන දේවල් වලට වඩා ඇතුලේ තියෙන ශක්තියින් දුර්වලතා ඉදිරියට යන්න තියෙන සැලසුම් ගැන පැහැදිලි චිත්‍රයක් මවලා දෙනවා. ඒ නිසා මේක නිකම්ම මූල්‍ය දත්ත එකතුවක් නෙවෙයි සමාගමේ දැක්ම ගැන ලියවුණු කතාවක්. මම පටන් ගමු. සමාගමට දැන් අවුරුදු 50ක ඉතිහාසයක්. ඒක ලොකු කාලයක්. වාර්තාවේ මම දැක්ක හෙරිටන්ස් කණ්ඩලම ගැන විශේෂ සටහනක්. ඒ හෝටලය පටන් අරන් දැන් අවුරුදු 30ක් වෙනවා. කණ්ඩලම කියන්නේ නිකම්ම හෝටලයක් නෙමෙයිනේ. ඒක තිරසාර සංචාරක ව්‍යාපාරය ගැන ලංකාවේ තිබුණු මුල්ම අදහස් වලින් එකක්. හරියටම. කණ්ඩලම කියන්නේ උන්ගේ ඉතිහාසය වගේම අනාගත දැක්ම ගැනත් කියන සංකේතයක් වගේ. ඒකෙන් තමයි ඔවුන්ගේ සන්නාමයේ හරය නිර්මාණය වෙන්නේ. අපි පරිසරයත් එක්ක එකට වැඩ කරනවා කියන පණිවිඩය. මේ පණිවිඩය යාලා පාරිභෝගිකයට දුන්නේ මීට දශක 3කට කලින්. ඒක අදටත් කොච්චර අදාළද? ඔව්. ඒ වගේ පුරෝගාමී පියවර තමයි ඔවුන්ගේ සන්නාම ශක්තියේ අතිවාරම. මේ ඉතිහාසය නිසා තමයි ඔවුන්ට මාලදීවයින, ඉන්දියාව, ඕමානය වගේ රටවලට ව්‍යාප්ත වෙන්න අවශ්‍ය විශ්වාසය ගොඩනැගුණේ. ඔව්, ඒ භූගෝලීය ව්‍යාප්තිය ඒක ගැනත් කතා කරන්න ඕන. ශ්‍රී ලංකාව, මාලදීවයින, ඕමානය, ඉන්දියාව මේ රටවල් හතරෙම උන්නේ මෙහෙයුම් තියෙනවා. මේක හිතාමතාම ගත්ත උපාය මාර්ගික තීරණයක් වගේ නේද පේන්නේ? අනිවාර්යයෙන්ම මේකට කියන්නේ භූගෝලීය විවිධාංගීකරණය කියලා. ඒකේ වටිනාකම හොඳටම තේරෙන්නේ අවිනිශ්චිත කාලවලදී. වාර්තාවෙම එකටනක පැහැදිලිව කියලවා මැද පෙරදිග කලාපේ තිබුණු ආරක්ෂක ගැටලු නිසා ඕමානයේ හෝටල් වලට බලපෑම් මෙල්ල වෙද්දී ඒ පාඩුව තුලනය කරගන්න පුළුවන් වුණා ඒ වෙලාවේ යථා තත්ත්වයට පත්වෙමින් තිබුණු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරීන්. ඒ කියන්නේ එක කූඩේක බිත්තර ඔක්කොම දාන්නේ නැහැ වගේ දෙයක්. ඔව්, ඒක හොඳ උපමාවක්. හැබැයි ඒකේ අනිත් පැත්තක් තියෙනවා. රටවල් හතරක වෙනස් නීති රීති, සංස්කෘතීන්, වෙළඳපොළ තත්වයන් මේවා කළමනාකරණය කරන එක ලොකු මෙහෙයුම් සංකීර්ණත්වයක් ඇති කරනවා. ඒ අභියෝගේ ජය ගන්න එක තමයි යාළගේ සාර්ථකත්වය. ඒ වගේම එයාලගේ සන්නාම කලඹත් විවිධයි නේද? ඔව්. හෙරිටන්ස් කියන්නේ සුඛෝපභෝගී පරිසරයට ලැබී අත්දැකීමක්. තුරියා කියන්නේ නූතන ජවසම්පන්න සංචාරකයාට. ඇඩාරෙන් කියන්නේ මාලදිවයිනේ සුඛෝපභෝගී සුවත අත්දැකීමක්. ඒ කියන්නේ ඔවුන් එකම දේ හැමෝටම විකුණන්න හදන්නේ නැහැ. ඉතින් ඒ වගේ ශක්තිමත් ඉතිහාසයක් සහ භූගෝලීය ව්‍යාප්තියක් එක්ක ඒක මූල්‍යමය ප්‍රතිඵලවලට පරිවර්තනය වෙලා තියෙන්නේ කොහොමද? වාර්තාවේ ඉලක්කම් වලින් කියවෙන්නේ මොකද්ද? ඉලක්කම් ඇතරම ඊටාම ආකර්ශනීයයි. බදු ගෙව්වට පස්සේ ලාභය, ඒ කියන්නේ PAT එක 90 දිටකින් ඉහළ ගිහින් රුපියල් බිලියන 3.5ක් වෙලා. බිලියන 3.5ක් ආදායමත් වැඩි වෙලා නේද? ඔව්, ආදායම 3% වැඩි වෙලා රුපියල් බිලියන 48.7ක්. ඉතින් මතු පිටින් බලන කෙනෙක්ට හිතෙන්න පුරුවන් මේක වසංගතයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීම නිසා ඇතිවුණු දෙයක් කියලා. ඔව්, ගොඩක් දෙනෙක් හිතන්නේ එහෙම තමයි. හැබැයි ඉලක්කම් වලට යටින් වෙන කතාවක් තියෙදවද? අනිවාර්යයෙන්ම වාර්තාවේ ගැඹුරට ගියාම පේනවා මේක නිකම්ම වෙළඳ පොලේ රැල්ලට ආපු දෙයක් නෙවෙයි. ඔවුන්ගේ උපාය මාර්ගික කළමනාකරණය මෙතනදී තීරණාත්මක වෙලා තියෙනවා. උදාහරණයක් විදියට එකක් තමයි ඔවුන් දුරදක්නා මිලනියම කිරීමේ ක්‍රමවේද භාවිතා කරලා. ඒ කියන්නේ ඉල්ලුම් වැඩි වෙනකොට නිකම්ම මිල වැඩි කරනව වෙනුවට වෙළඳ පොලේ තත්ත්වය විශ්ලේෂණය කරලා උපරිම ආදායමක් ලැබෙන විදියට මිල තීරණය කරලා. ඒ වගේම පිරිවැය ඊටාම තදින් කළමනාකරණය කරලා තියෙනවා. අනිත් කාරණේ ඒ කාලේ අඩු වෙමින් පැවතුණු පොලි අනුපාත. ඒකින් ප්‍රයෝජනෙ අරගෙන තමන්ගේ ණයවල පොලි අනුපාත නැවත සාකච්ඡා කරලා තියෙනවා. මේවා තමයි සංඛ්‍යා පිටුපස තියෙන නියම කළමනාකරණ තීරණ. වාර්තාවේ මම දැක්ක හරිම රසවත් දෙයක්. ඔවුන් නිර්මාණය කරපු ආර්ථික වටිනාකම බෙදී ගිය විදිහ. රුපියල් බිලියන 29.3ක් වටිනාකමක් නිර්මාණය කරලා ඒකෙන් 29% රජයට බදු විදියටත් 26% සේවකයන්ටත්
තවත් 26% අනාගත ආයෝජන සඳහාත් වෙන් කරලා. ඔව් ඒ බෙදියාමෙන් සමාගමේ දර්ශනය ගැන ගොඩක් දේවල් කියවෙනවා. ලාභය බෙදෙන විදිය හරිම වැදගත්. සේවකයන්ට සහ අනාගත ආයෝජනවලට 26% බැගින් වෙන් කරන එකෙන් කියවෙන්නේ ඔවුන් කෙටි කාලින ලාභයට වඩා දීර්ඝකාලීන ස්ථාවරත්වයට මුල්තැන දෙනවා කියන එක. ඒක වැදගත් නේද විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ? අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ඉහළ සේවක සංක්‍රමණයක් තියෙන වෙලාවක මේක දක්ෂ සේවකයන් රඳාව ගන්න කරන සෘජු මූල්‍යමය ආයෝජනයක්. ඒ වගේම ගියරින් රේෂියෝ එක. ඒ කියන්නේ ණය සහ කොටස් අතර අනුපාතය 56% ඉඳන් 46% දක්වා අඩු වෙලා සරලව කිව්වොත් සමාගම දැන් ණය මත යපෙනවා අඩුයි. ඒකෙන් මූල්‍ය ස්ථාවරත්වය තවත් ශක්තිමත් වෙනවා. ඉතින් ඒකෙන් සාමාන්‍ය සංචාරකයෙකුට තියෙන බලපෑම මොකක්ද? සමාගමක් මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙලකොට ඒ කියන්නේ යාලට හෝටල් නවීකරණය කරන්න, සේවකයන්ට හොඳට සලකන්න, වැඩිපුර මුදල් තියෙනවා කියන එකද? අවසානයේදී ඒක අපිට ලැබෙන අත්දැකීමට බලපානවද? අනිවාර්යෙන්ම. මූල්‍යමය වශයෙන් ශක්තිමත් සමාගමකට පුරුවන් පාරිභෝගික අත්දැකීම වැඩි දියුණු කරන් දිගින් දිගටම ආයෝජනය කරන්න. හෝටල් කාමර අලුත් කරන්න, නව තාක්ෂණය හඳුන්වා දෙන්න, සේවක පුහුණුවට වැඩිපුර මුදල් වෙන් කරන්න. මේ හැමදේම අවසානයේදී අමුත්තාට ලැබෙන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවනවා. ආබුදකාරී අවස්ථාවකදී වුණත් සේවාවන් කප්පාදු නොකර ඉන්න පුළුවන් වෙනවා. හරියටම. නවනේ. වාර්තාවේ තියෙන අවදානම් සිටිය මර රිස්ක් හීට් මැප් එකේ යාළ මුහුණ දෙන ප්‍රධාන අභියෝග ගැන කතා කරනවා. සයිබර් ආරක්ෂාව, දක්ෂ සේවකයන් රඳවා ගැනීම, සමාජ මාධ්‍ය හරහා කීර්තිනාමයට වෙන හානි වගේ දේවල් ඉහෙළම අවදානම් විදිහට දක්වලා තියෙනවා. මේවා ගොඩක් සමාගම් වලට පොදු අවදානම්. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දේශගුණික විපර්යාස වගේ පාරිසරික අවදානම් වලට දීලා තියෙන ප්‍රමුඛතාවය ටිකක් අඩුයි වගේ. ස්වභාවික පරිසරය මතම යපෙන ව්‍යාපාරයකට ඒක අතපසුවීමක් නෙවෙයිද? ඒක ඊටාම හොඳ නිරීක්ෂණයක්. වාර්තාවේ පෙන්වන විදිහට ඔවුන් දේශගුණික විපර්යාස හඳුනාගෙන තියෙන්නේ මධ්‍යම මට්ටමේ අවදානමක් විදිහට. සමහර විට ඒකේ බලපෑම ක්ෂණිකව නොපෙනෙන නිසා වෙන්න පුළුවන්. හැබැයි ඔබ කියනවා වගේ මුහුදු මට්ටම ඉහළ යාම, කාලගුණික විපර්යාස වගේ දේවල් ඒවා උන්ගේ මාලදීවයිනේ හෝටල් වලට වගේම ශ්‍රී ලංකාවේ වෙරළ බඩ හෝටල් වලට දීර්ඝකාලීනව ලොකු තර්ජනයක්. නමුත් මෙතනදී දක්ෂ සේවකයන් රඳවා ගැනීමේ අවදානම ඉහළින්ම තියෙන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඇයි ඒ? මොකද ආගන්තුක සත්කාරය කියන්නේ මිනිස්සු මත පදනම් වුණු කර්මාන්තයක්. හෝටලේ ගොඩනැගිල්ල කොච්චර ලස්සන වුණත්, පිහිනුම් තටාගේ කොච්චර ලොකු වුණත්, ඔබට උදේට hina වෙලා කතා කරන වගේ ඔබේ අවශ්‍යතාවයේ තීරුම් ගන්න සේවයක් නැත්තම් ඒ අත්දැකීම සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒක ඇත්ත. ඒ නිසා දක්ෂ සේවකයන් කියන්නේ මේ කර්මාන්තයේ කොඳු නාරටිය. ඒ අවදානමට ඔවුන් දක්වන ප්‍රතිචාරයත් වාර්තාවේ තියෙනවා. නිකම්ම ගැටලුව හඳුනාගෙන නතර වෙන්නේ නැතුව හෙරිටන්ස් රයිස් සහ හෙරිටන්ස් ලීඩ් වගේ නායකත්ව සංවර්ධන වැඩසටහන් ඒව හරහා තමන්ගේ සේවකයන්ම අනාගත නායකයන් කරන්න ඕන ආයෝජනය කරනවා. ඒක කෙලින්ම සම්බන්ධ වෙනවා සමාගමේ මානව ප්‍රාග්ධානයේ. ඒ කියන්නේ මිනිස්සුන් ගැන තියෙන දැක්මට. වාර්තාවේ කියවනවා ඔවුන්ට 3400කට අධික සේවක පිරිසක් ඉන්නවා. ඔවුන්ලි පුහුණුව සඳහා පෙර 1,34,000කට වඩා ආයෝජනය කරලා තියෙනවා කියලා. ඒ වගේම ඇඩොප්ෂන් ලීව්, ෆ්ලෙක්ස් ටයිම් වර්ක් පොලිසි වගේ අලුත් ප්‍රතිපත්ති. මේවා ලංකාවේ ගොඩාක් සමාගම් වල දකින්න නැති දේවල්. හරියටම. මේක තමයි අපි කලින් කතා කරපු අර දක්ෂ සේවකයන් රඳවා ගැනීමේ අවධානමට ඔවුන් දෙන සෘජු පිළිතුර. ඔවුන් තේරුම් අරගෙන තියෙනවා අද ඉන්න ශ්‍රම බලකාය අවශ්‍යතා වෙනස් කියලා. ඔවුන්ට අවශ්‍ය නම්‍යශීලී වැඩ පරිසරයක්, වෘත්තීය දියුණුවට අවස්ථා. ඉතින් මේ ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් ඔවුන් උත්සාහ කරන්නේ සේවය කිරීමට හොඳම ස්ථානයක් බවට පත්වෙන්න. ඒක සේවකයන්ට විතරක් නෙවෙයි සමාගමේ දිගුකාලීන සාර්ථකත්වයටත් අත්‍යවශ්‍ය දෙයක්. මිනිසුන් වගේම ඔවුන් පරිසර ගැනත් ලොකු අවධානයක් යොමු කරනවා. ඒක ඔවුන්ගේ DNA එකේම කොටසක් වගේ. මව් සමාගම එක්ක එකතු වෙලා 2030 වෙද්දී ශුද්ධ ශූන්‍ය, ඒ කියන්නේ net zero කාබන් විමෝචන ඉලක්කයක් කරා යනවා කියන එක ලොකු ප්‍රකාශයක්. තනි භාවිත ප්ලාස්ටික් ඉවත් කිරීම, 1/100ක් ජෛව හායනයට ලක්වන පිරිසිදුකාරක භාවිතය, මාලදිවයිනේ හෙරිටන්ස් ආරා හෝටලේ පාවන සූර්ය පැනල ව්‍යාපෘතිය වගේ දේවල්. මේවා නිකම්ම ප්‍රචාරක ව්‍යාපෘති නෙවෙයි, ඔවුන්ගේ එදිනෙදා මෙහෙයුම් වලටම සම්බන්ධ කරගත්තු තිරසාර ක්‍රමවේද. ඒක නෙවුනම් ඒක ඇත්තද?
යාලා වාර්ෂික වාර්තාවයේම කියලා තියනෝද ඒ කමුත්තිකු සඳහාවන යාලගේ කාබන් ජල සහ බලශක්ති පරිභෝජනය වැඩි වුණා කියලා සාමාන්‍යයෙන් සමාගම ඔය වගේ දේවල් හංගන්නනේ උත්සාහ කරන්නේ. ඊ අවංකකම ගැන මොකද හිතින්නේ? මං හිතන්නේ ඒක තමයි මේ වාර්තාවේ තියෙන විශ්වසනීයම කොටස් වලින් එකක්. තමන්ගේ සාර්ථකත්වයන් විතරක් නෙවෙයි, තමන්ට අතපසු වුණු තැන්, තමන් මුහුණ දෙන අභියෝගත් විවෘතව කතා කරන්න ලොකු ආත්ම විශ්වාසයක් ඕනේ. ඒකෙන් ඔවුන් ආයෝජකයන්ට පාරිභෝගිකයන්ට දෙන පණිවිඩය තමයි අපි පරිපූර්ණ නැහැ. නමුත් අපි මේ ගැන අවධානයෙන් ඉන්නේ. ඒ වගේම මේ තත්ත්වේ වෙනස් කරන්න අපි කැප වෙලා ඉන්නවා කියන එක. මේ විනිවිදභාවය තමයි දිගුකාලීනව විශ්වාසය ගොඩනගන්නේ. එහෙනම් මේ ශක්තිමත් පදනමෝඩ ඉඳගෙන ඔවුන් අනාගතය දකින්නේ කොහොමද? ඉදිරි මඟ ගැන ඔවුන්ගේ සැලසුම් මොනවද? ඔවුන්ගේ අනාගත සැලසුම් වලදීත් අපි කලින් කතා කරපු විවිධතාවය දකින්න පුරුවන්. ඔවුන් one size fits all ප්‍රවේශයක් භාවිතා කරන්නේ නැහැ. එක් වෙළඳපොළට අනන්‍ය වූ උපාය මාර්ග සකස් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේදී ඔවුන් අවධානය යොමු කරන්නේ ගමනන්ත සන්නාමකරණයට. ඒ කියන්නේ Tamande හෝටලයේ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව කියන ගමනන්තයම ප්‍රවර්ධනය කරන්න. ඒක තේරුමක් තියෙන දෙයක්. ලංකාවට සංචාරකයෝ ආවොත් තමයි හෝටල් වලටත් එන්නේ. හරියටම මාලදිවයිනේදී ඔවුන්ගේ උපාය මාර්ගයේ සම්පූර්ණම වෙනස්. 2025 දී විවෘත වන නව ගුවන් තොටුපළෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔවුන් සැලසුම් කරනවා. ඒ කියන්නේ වැඩි වෙන සංචාරකයන් ප්‍රමාණයට සරිලන විදිහට තමන්ගේ මෙහෙයුම් සූදානම් කරන එක. හෝටල් අලුත් කරනවා කියලා තිබුණා නේද? ඔව්. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධාන හෝටල් කිහිපයක් නවීකරණය කරන්නත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා. ඒකෙන් පේන්නේ තියෙන දේ ඒ විදිහටම පවත්වාගෙන යනවා වෙනුවට වෙළඳපොලේ වෙනස් වෙන අවශ්‍යතාවලට ගැලපෙන විදිහට දිගින් දිගටම අලුත් වෙන්න උන් උත්සාහ කරන බව. ඩිජිටල් අවකාශය ගැනත් ලොකු අවධානයක් තියෙනවා වගේ වාර්තාවේ මම දැක්කා ඔන්ලයින් වේදිකාව සහ අර performance based marketing සඳහා ආයෝජන වැඩි කරනවා කියලා. ඔව් ඒක අද කාලේ අත්‍යවශ්‍ය දෙයක් නේ. අද සංචාරකයෙක් හෝටලයක් තෝරගන්නේ Instagram එකේ පින්තූරයක් දැකලා TripAdvisor එකේ ਵਿਚාරයක් කියවලා. ඉතින් ඒ ඩිජිටල් අවකාශයේ ශක්තිමත්ව ඉන්න එක අනාගත වර්ධනයට අත්‍යවශ්‍යයි. ඔවුනේ යථාර්ථයේ තේරුම අරගෙන ඒ වෙනුවෙන් ආයෝජනය කරනවා. එසේනම් අද අපි කරපු මේ පුළුල් විමසුම එක වාක්‍යයකින් සාරාංශගත කළොත් මත පේන්නේ අවුරුදු 50ක ශක්තිමත් උරුමයක් මත ගොඩනගිනු මූල්‍යමය වශයෙන් ස්ථාවර අවදානම් ගැන මනා අවබෝධයකින් යුතුව මිනිසුන් සහ පරිසරය ගැන හිතන ඒ වගේම අනාගතයේ සඳහා පැහැදිලි සැලැස්මක් ඇති සමාගමක් විදිහට ITIN Spence Hotels අපිට හඳුන්වන්න පුරුවන්. ඒක ඊටාම හොඳ සාරාංශයක්. මෙතනදී වැදගත්ම දේ තමයි මේ හැම අංශයක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිහ. ඔවුන්ගේ මූල්‍ය සාර්ථකත්වය, ඔවුන්ගේ ඉතිහාසය සහ තිරසාරත්වය මත ගොඩනැගමු සන්නාම කීර්තිය සමග කෙලින්ම බැඳී පවතිනවා. ඒ වගේම එයාලගේ මානව ප්‍රාග්ධන උපාය මාර්ග. ඔව්. ඒ උපාය මාර්ග සේවකයන් රඳවා ගැනීමේ අවදානමට දෙන සිජු පිළිතුරක්. මේ හැමදේම එකට බැඳුණු ශක්තිමත් ව්‍යුහයක්. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරලා මේ සාකච්ඡාව අවසන් කරමු. වාර්තාවේ කියවෙනවා ලොව පුරා සංචාරකයන් දේශීය, සත්‍ය සහ තිරසාර අත්දැකීම් සොයන ප්‍රවණතාවක් වැඩි වෙමින් පවතිනවා කියලා. ඒට්කින් ස්පෙන්ස් ඔවුන්ගේ හොරිටන්ස් වගේ සන්නාම එක්ක මේ වෙළඳපළට ඉතා හොඳින් ගැලපෙන බව පේනවා. නමුත් තිරසාරත්වය කියන වචනයත් දැන් අලෙවි කරන සටන් පාඨයක් වෙලා හැමෝම Taman පරිසර හිතාකාමී කියලා කියනවනේ. ඇත්ත. ඒක තමයි අභියෝගය. ඉතින් මේ තරංගකාරී වටපිටාවල තුල ඉදිරි දශකය තුල සැබෑ පරිසර හිතාකාමී සංචාරක අත්දැකීමක් යනු කුමක්ද කියා අලුතින්ම නිර්වචනය කරන්නත් ඒ ඔස්සේ නව්‍යකරණය වෙන්නත් ඔවුන්ට සිදුවන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපි ඉදිරි කරනවා. පාවෙන සූර්ය පැනල් වලින් එහාට ගිහින් සංචාරකයා සහ දේශීය ප්‍රජාව අතර ගැඹුරු සම්බන්ධයක් ගොඩනගන මීළඟ පියවර කුමක් වේද? ඒක තමයි ඔවුන්ගේ අනාගතය තීරණය කරන ප්‍රශ්නය.